ඔයාලා දන් දීලා ඒ දානය අත්හරින්න. ඒ දානේ අඩුපාඩු කතා කරන්න එපා. ඒ දානේ වැරදිච්ච තැන් කතා කරන්න එපා. ඒ දානේ ඔයාලට ඉටු කරන්න බැරි විශ්ච දේවල් කතා කරන්න එපා. ඒ ගැන හිතන්න එපා. පසුතැවෙන්න එපා. දානේ දුන්නා. ඒකට ඔයා මෙච්චර වියදම් කළේ නෑ. මං ගොඩක් වියදම් කළා. මම මේවා ගෙනල්ලා දුන්නා. මගෙන් තමයි වැඩි බර පැන ගියේ. තමන්ගේ මවගේ පියාගේ හද්දුහේ දානේ 3 මාසේ දානේ අවුරුද්දේ දානේ දීලා සහෝදරයන් අතර මෙහිම කසුකුසු ඇති වෙනවා. මෙහෙම නමනාපකම් ඇති වෙනවා. බහිම්බස් වීම එනවා. හිත තුල දුක සංතාපය ගොඩ නැගෙනවා. ඉතින් ඒ දාණය සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔයාලා දාණය දෙන්න හිත අරමුණු කරගත්ත ඔයාලට පිනක් තිබෙනවා. හැබැයි ඔයාලගේ පැහැදීම ටික ටික දුරස් වෙලා ගිහිල්ලා ඔයා බුදුහාමුදුරුවන්ට එක කැලෑ මලක් පූජා කරනවා නම් එක බත් පිඬක් පූජා කරනවා නම් දොහොත් මුදුන් දී සාදු සාදු කියලා සද්ධාවෙන් භක්තියෙන් වඳිනවා නම් නමස්කාර කරනවා නම් ඒ දෙන දානය ඒ දෙන දානය මහත්ම ආනිසංසයක් වෙනවා. ඒ දානය සම්පූර්ණයි. ඇයි ඔයා දුන්දේ කුඩා වුවත් ඔයා එය දෙන්නේ ලෝකයත් හිත පෙරිලා හිත භක්තියෙන් සද්ධාවෙන් සතුටින් පුරවා සද්ධාවෙන් භක්තියෙන් හිත පුරවාගෙන ඉතින් ඒ සතුට ඒ සද්ධාව ඒ ප්‍රීතිය මිල කරන්න බෑ. ඒ ප්‍රීතිය කුසලයක් පිනක්. ඉතින් ඔයාට සුගතියේ උපදින්න. ඉතින් ඔයාට මේ සංසාර චක්‍රය ගෙවා දාලා නිවන් සාක්ෂාත් කරගන්න ඒ පින් හිත පෙරිලා දෙන දානය මහත්ම වටිනවා. ඒක ගොඩාක් වටිනවා.